අද අපි කතා කරන්නේ GCMS උපකරණය පිළිබඳව. එතකොට එහි අර්ථය gas chromatography mass spectrophotometer. එතකොට එය කුමටද පාවිච්චි කරන්නේ? හිතන්න ඔබට කාබනික සංයෝග මිශ්‍රණයක් තියෙනවා කියලා. එතකොට ඔබට මේ කාබනික සංයෝග මොනවද කියලා දැනගන්න ඕනේ. එතකොට මේ උපකරණයට පුළුවන් ඔබේ තියෙන කාබනික සංයෝග වෙන් කරලා ඒවා මොනවද අඳුරගන්න. එතකොට හයිඩ්‍රෝකාබන, ඇල්කොහොල, කීටෝන, එස්ටර්ස්, ඇල්ඩිහයිඩ් ඒ වගේ ඕනෑම කාබනික සංයෝගයක් මේට අඳුරගන්න පුළුවන්. එතකොට මෙහි විශේෂත්වය වන්නේ එය කොටස් බිලියනයකින් එකක් වුණත් මේකට අඳුරගන්න පුළුවන්. එතකොට ප්‍රතිශතයක් ඇටියට කිව්වොත් 0.0000 එකක ප්‍රතිශතයක් දක්වා අඩු ප්‍රතිශතයක තියෙන කාබනික සංයෝග මේට අඳුරගන්න පුළුවන්. එතකොට කෙසේද මේ එහෙම කරන්නේ? ඊට කලින් මේ උපකරණේ තියෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් අපි දැනගන්න ඕනේ. එතකොට මේ ඕනෑම GCMS උපකරණයක එතකොට මේ GC කියන්නේ gas chromatography. ඒකින් තමයි සංයෝග ටික වෙන් කරගන්නේ. MS එක අපේ ඩිටෙක්ටර් එක විදිහට පාවිච්චි කරනවා. එතකොට මෙය කොහොමද ඉතා සුපරීක්ෂාකාරී ලෙස සියලු දේවල් වෙන් කරගන්නේ? එතකොට මෙය තමයි GC එකේ කොලම් එක කියලා කියන්නේ. එතකොට මෙය ද්‍රවීය සංයෝග වලින් සෑදූ කේශික නලයක්. එතකොට කේශික නලයක් අරගෙන එය වටේ ද්‍රවීය සංයෝගයක් තවල්ලා තියෙනවා. ඒක ඇතුළ වටේ. එතකොට මැදින් කේශික නලයක් වගේ තියෙනවා. ඊට පස්සේ ඒ ද්‍රවීය කේශික නලය තුලින් අපි හීලියම් වායුව යවනවා. එතකොට හීලියම් වායුව නිෂ්ක්‍රීය වායුවක්. එතකොට හීලියම් නිර්ද්‍රව්‍යයක් වෙනවා. එතකොට ඒ දෙක තමයි මේ කොලම් එකේ තියෙන්නේ. එතකොට ගත්තොත් කේශික නලයක් තියෙනවා ද්‍රව්‍ය වලින් සමන්විත. ඒ තුලින් හීලියම් ගෑස් එක යනවා. එතකොට මේ මෙතනින් තමයි අපේ සංයෝගය කොලම් එකට එන්නේ. ඊට පස්සේ මේක තුලින් ගිහිල්ලා MS ඩිටෙක්ටර් එකට යනවා. ඉන් පසුව අපි මේක වෙන් කරගන්නේ ඒවල මෞලික ස්කන්ධය අනුව. එතකොට කොහොමද මෞලික ස්කන්ධය අනුව දැන් මේ විදිහට වෙන් කරගන්නේ? එතකොට මේ ඕනෑම සංයෝග මිශ්‍රණයක් කේශික නලය තුළට ගියාට පස්සේ අපි එය යම්කිසි ප්‍රමාණ වලින් රත් කරනවා. ඒ කියන්නේ එක රේට් එකකින් රත් කරනවා. එතකොට ඔය දන්නවා මේ තාපාංකය වැඩි නම් මෞලික ස්කන්ධයත් වැඩි. එතකොට හිතන්න දැන් මේක අපි සාමාන්‍යයෙන් පටන් ගන්නේ සෙල්සියස් 35න් 210 දක්වා සෙල්සියස් මිනිත්තු 12ක රේට් එකෙන් රත් කරනවා. එතකොට හිතන්න තාපාංකය අඩු ද්‍රාවණයකයි තාපාංකය වැඩි දෙකක් තියෙනවා අපිට අඳුර ගන්න ඕනේ. එතකොට තාපාංකය අඩු එක පළවෙනියට පෙන්නනවා අපේ ඩිටෙක්ටර් එකෙන්. ඊට පස්සේ තාපාංකය වැඩි එක පසුව පෙන්නනවා. එතකොට ඔයා අපි දෙන තාපය වෙනස් කරන එකට කියන්නේ අපි ඒකට ටෙම්පරේචර් ප්‍රෝග්‍රෑම් එක කියලා. එතකොට ටෙම්පරේචර් ප්‍රෝග්‍රෑම් එක හරි වටිනවා. එතකොට ඒක වෙනස් කර තමයි අපි මේක හරියට වෙන් කරගන්නේ. එතකොට ඔයා වැඩි උෂ්ණත්ව රේට් එකක් දුන්නොත් වෙන්නේ සංයෝග දෙක මිශ්‍රණයක් වෙන වෙනද මිශ්‍රණයක් ලෙස එළියට එනවා. ගොඩක් අඩු රේට් එකක් දුන්නොත් වෙන්නේ අපේ මේ එක විශාල වර්ගඵලයක් ලෙස graph එකේ පෙන්නනවා. එතකොට ඒක අපිට මේ හරියට නිශ්චිත අගයක් ගන්න අමාරු වෙනවා. එතකොට
ඔයා ඒ ටෙම්පරේචර් ප්‍රෝග්‍රෑම් එක පාලනය කරන එක හරිම වැදගත් මේ GC රන් කරනකොට. එතකොට මෙතන තියෙන්නේ අපි ඒ ද්‍රව්‍ය වෙන් කරලා ගත්ත graph එක. මේ graph එකට විශේෂ නමක් කියනවා chromatogram. එතකොට මේ හැම බෑන්ඩ් එකක්ම කිම්ම කියන්නේ සංයෝගයක්. ඒකට විශේෂිත සංයෝගයක් තමයි මේ වෙන් වෙලා අපිට පෙන්වන්නේ. එතකොට අපිට මේ විදිහට දීලා හොයන්න පුළුවන් මොකද්ද මේ සංයෝග ටික කියලා. එතකොට මේ මෙතන තියෙන අපිට බෙන්සයිල් ඇල්කොහොල්, බෙන්සයිල් ඩියයිඩ්, ටොලුවින් and බෙන්සීන්. මේක පෙන්වන විදිහට. ඊට පස්සේ අපිට මේ පොඩ්ඩක් බලන්න පුළුවන් මේවා එහෙම අර හොඳ ඒ කියන්නේ හොඳ රේට් එකකින් රත් කරලා හොඳ ටෙම්පරේචර් ප්‍රෝග්‍රෑම් එකක් හින්දා තමයි මෙහෙම ලස්සනට පෙන්වන්නේ. නැත්තම් රේට් එක අඩු වුණොත් තව ලොකුවට විශාල වර්ගඵලය වැඩි වෙලා පෙන්නනවා. රේට් එක වැඩි වුණොත් මේ දෙක එකතු වෙනවා. එතකොට ඒක තමයි මෙතන තියෙන්නේ MS එකේ තියෙන ඩේටාබේස් එකෙන් තමයි අපි මේ නාමකරණය මෙහෙම දීලා තියෙන්නේ. දැන් ගොඩක් GC MS උපකරණවල ඔටෝ සාම්පල් එකක් තියෙනවා. එතකොට මේ ඔටෝ සාම්පල් එකට කියන්නේ හෙඩ් ස්පේස් කියලා. එතකොට හෙඩ් ස්පේස් එකෙන් පුළුවන් වායුවක් ලෙස අපේ අදාළ සංයෝග මිශ්‍රණය මේ තුලට දෙන්න. එතකොට ඒක කරන්නේ මෙය අංකණයක් මගින් කරකවලා හරි එක රොබෝ ආම් එකක් මතින් මේ හෙඩ් ස්පේස් එකට ගන්නවා. ඊට පස්සේ ඒක අදාළ උෂ්ණත්වය යම් කිසි උෂ්ණත්වයක රත් කරලා ඒක වායු කරලා අපේ කොලම් එකට ගන්නවා. එතකොට මේ මගින් පුළුවන් වායු විදිහට ගන්න. එතකොට ද්‍රව විදිහට ගන්න පුළුවන් ඔටෝ සාම්ප්ලර්ස් දැන් තියෙනවා.